රයිට්. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ දැන් කොහොමද දැන් බඩු ගෙනාවට පස්සේ මේක විකුණ ගන්න කොහොමද. අපි මේකට පාවිච්චි කරන්නේ Facebook page කියන කැටගරි එක. ඊට පස්සේ අපි දැන් බලමු මේක Facebook page එකක් හදාගන්නේ කොහොමද කියලා. Facebook page එකක් කරා තමයි අපේ main purpose එක මේ බඩු ටික විකුණන්න. මොකද ඒක තමයි ලේසිම. අපි ඊට පස්සේ මෙතන pages click කරලා මෙතන create new page ගිහිල්ලා මෙතන අපි page එකට නමක් දෙන්න. කියන්නේ ඔයා මොකක් හරි දාන page එකකට නමක් දෙන්න. මම නිකන් ඔහොම නමක් දාන්න. කැටගරි එකට දාන්න business. business and මෙතන ඔයා කැමති එකක් දාන business service අර business. මෙතන මම දාන business economy. ඊට පස්සේ description එකත් ඔයා කැමති එකක් දාලා මෙතන create page දෙන්න. ඊට පස්සේ page එක create වුණාට පස්සේ මෙතන අඩනවා dfd was created කියලා. ඊට පස්සේ අපිට දැන් මේකට add කරන්න පුළුවන්. කියන්නේ අපේ page එක setup වුණාට පස්සේ මෙතන අපිට ඕනනම් images දාන්න පුළුවන්. දාලා මෙතන save දුන්නාට පස්සේ අපේ page එක automatically හැදිලා තියෙනවා. ඊපස්සේ මෙතන මේ ඔයාලට ලස්සන මේ බදාපු store එකක නමක් දාන්න. මෙතන cover එකක් දාගන්න. දාලා මෙතන බටන් එකක් මොකක් හරි ඇඩ් කරගන්න. මම ඒක ඇඩ් කරන්න යන්නේ නැහැ දැන් මෙතන. මෙතන ඕන එකක් තියෙනවා follow button නම් follow, contact us නම් contact us. මෙතන වගේ website එකක් තියෙනවා නම් එහෙමයි. නැත්තම් මේ call now කියලා වගේ number එකක් දාන්න පුළුවන්. මෙතන ශ්‍රී ලංකන් කියලා මාරු කරලා. ඒතර මම ඒව මෙතන හදන්න යන්නේ නැහැ, setup කරන්න යන්නේ නැහැ. වැඩි වෙලාවක් යන නිසා. ඊට පස්සේ මේ page එකේ ලස්සන description එකක් දාලා ලස්සනට හදාගන්න. මෙන්න මේක හරහා මේක තමයි basically page එකක් හදාගන්න විදිය. ඊට පස්සේ මේක හරහා තමයි අපි විකුණන්නේ. ඊට පස්සේ අපි කොහොමද විකුණන්නේ? මෙතන create post ගිහිල්ලා ඔයාලා ගෙන්න ගත්ත earbuds. ඔයාලා earbuds නම් earbuds තා වෙන මොන හරි නම් තා වෙන මොන හරි ගෙනාපු item එකේ photos ටිකක් ගහන්න. මම මේ දැන් ඔයාලට කියලා දෙන්න පහසු නිසා Google එකෙන් photo එකක් අරගෙන තියෙන්නේ. ඒක මම මෙතනට අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ මෙතන ඔයාලා ඔය දැකලා තියෙන ස්පොන්සර් කරන වීඩියෝස් ඔය ලස්සනට මේ ඔයාගේ product එකේ item එක දාන්න. earbud එක මෙන්න මෙහෙම i2l දාලා මෙතන price එක දාන්න ඔයාලගේ price එක. ඒතකොට ඔයාලා ගෙන්න ගන්න price එක දාලා ඒ ඔක්කොම දාන්න මෙතන අදාළ විස්තර ටික දාලා මෙන්න මේ boost post කියන එක දෙන්න. කියන්නේ අපිට තියෙන එකම ක්‍රමය තමයි post එක boost කරන එක. ඊට පස්සේ post දෙන්න. ඊට පස්සේ මේක එනවා post එක boost කරන්න වෙනම page එකකට. එතකොට දැන් මෙතන boost කරන්න ආවට පස්සේ මෙතන boost කරන එකේ තේරුම තමයි ඔයාගේ මුළු ලංකාවම යනවා කියන එක මේක. කියන්නේ මේ post එක හැම කෙනාටම පෙන්නනවා. හරි. ඒතර මෙතන ඔයාලට දාන්න පුළුවන් ඕන නම් බටන් එක විදිහට call now send message වගේ දේවල්. call now නම් phone number එක ඇඩ් කරන්න පුළුවන්. send message නම් message එකක් එන විදිහට එහෙම දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉන්නේ special and category. මෙතන category එක ඔයා දාන්න. category එක දැම්මම මෙතන දැන් මේක කරාට පස්සේ error එකක් එනවා. ඒක නිසා මම මේක දාන්නේ නැහැ. audience එක. මෙතන තමයි මේක තමයි ලොකුම දේ. මෙතන audience එක හොයාගන්න ගියාම ඔයාලට මෙතන මේක edit කරන්න පුළුවන් audience එක. කියන්නේ ඔයා කාට බලාපොරොත්තු නැයි earbud නම් අවුරුදු 65ක් වෙන මිනිස්සු ගන්න නැහැනේ. එතකොට හැමතිස්සෙම බලන්න. දැන් මේක post එක boost කරාම කෝටි 19කට මේක යනවා. කෝටි 19ක් නේ තියෙන්නේ. කෝටි 19කට වගේ මේ reach එක යනවා. ඒක නිසා මේක අපි අඩු කරගමු. සාමාන්‍ය වයස් සීමා මේ age එක අවුරුදු 18ත් අවුරුදු සාමාන්‍යයෙන් 40ත් වගේ අතර දාගන්න. මම recommend කරන්නේ එහෙම. අවුරුදු 40ත් වගේ අතර දාගන්න. එතකොට මේ people ගානත් අඩු වෙනවා. මෙතන මේ හැමතිස්සෙම මේ rate එක උඩ තියාගන්න බලන්න audience එක. ඊට පස්සේ අපිට මෙතන location එක දාන්න පුළුවන්. type location එක. location එක දාගන්න ශ්‍රී ලංකා කියලා. එතකොට ශ්‍රී ලංකා දාපුවම ශ්‍රී ලංකා country මුළු country එකටම. කියන්නේ මුළු country එකට මේකට ඕන නම් වාට වෙන වෙන මේ තැන් ටයිප් කරලා දාන්න පුළුවන්. කියන්නේ කොළඹට විතරක් නම් කොළඹට, මාතර නම් මාතර, ගාල්ල නම් ගාල්ල, යාපනය නම් යාපනය, ඒ වගේ දාන්න පුළුවන්. මේ යුනයිටඩ් ස්ටේට් කියන එක අයින් කරන්න. මෙතන ශ්‍රී ලංකා කියලා දාලා ඔයාලගේ ඊට පස්සේ තොර 52 ලක්ෂයක් වගේ එන්නේ. අපි මේ ටාගට් කරු වයස් සීමාව අනුව. ඊට පස්සේ audience එක සේව් කරන්න. audience එක සේව් කරාට පස්සේ මෙතන අපිට වැටෙනවා ඩොලර් කීයක් ගෙවන්න ඕනද කියලා. එතකොට මිනිමම් අපිට ඩොලර් 10ක් ගෙවන්න ඕන මෙන්න මේ දවස් 5කට. එතකොට මෙන්න මේ දවස් 5න් 5ට තමයි මේක අප්ඩේට් කරන්න ඉන්නේ. අපිට දවස් ගණනක් වැඩි කරන්න පුළුවන්. එතකොට මේ මෙතන රීච් වෙන දවසකට රීච් වෙන ප්‍රමාණය අඩු වෙනවා. දවස් ගණන වැඩි කරාට පස්සේ දවසකට රීච් වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒතර දැන් මේක දවස් 5කට දැම්මොත් 4800 වගේ යනවා.
දවස් 6කට දැම්මොත් 4000කට වගේ තමයි සීමා වෙන්නේ. එතකොට කොහොමද ඩොලර් 10 ගෙවන්න ඕන මම රෙකමන්ඩ් කරන්නේ දවස් 5කට දාන්න කියලා. ඊට පස්සේ දාලා මෙතන බූස් පෝස්ට් දෙන්න. දැන් මම මෙතන මේ පෝස්ට් එක බූස් කරන්න නැති නිසා කරන්නේ නැහැ මම. මේක බූස් පෝස්ට් දෙන්න. ඊට පස්සේ ඔයාලට පේමන්ට් කරන්න පේමන්ට් කාඩ් එක ඇඩ් කරලා පේමන්ට් කරන්නේ. මේ විදියට කාඩ් නම්බර් එක ගහලා නේ කාඩ් එකේ නේම් එක ගහලා කාඩ් නම්බර් එක ගහලා එක්ස්පයර් ඩේට් ගහලා ඒක ගහලා කන්ටිනියු දුන්නාම ඔයාට පැය දෙකක් ඇතුළත එයාලා Facebook එකකින් වෙරිෆයි කරගෙන පේමන්ට් එක කන්ෆර්ම් කරගෙන ඔයාගේ පෝස්ට් එක ස්පොන්සර්ඩ් කියලා පේජ් එකේ වැටෙනවා. එතකොට පේජ් එකට ලයික් තියෙන්න ඕනෙත් නැහැ. ඔටෝමැටිකලි ලංකාවේ ඔයා හැමෝටම පේජ් එක මේ පේජ් එකේ පෝස්ට් එක යනවා. එතකොට ඔටෝමැටිකලි ඕඩර් එකක් ඔයාට මැසේජ් වලින් එනවා මෙහෙමයි ගාන කීයද ඔයා දැකලා ඇතිනේ. ගාන කීයද ප්‍රයිස් කොහොමද ඩිලිවර් කරනවද අරයට මෙහෙට ඩිලිවර් කරනවද කියලා මැසේජ් එකයි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඕඩර් එක මැසේජ් කරලා යවන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු අන්තිම වීඩියෝ එක. ඒකෙන් කතා කරමු ඕඩර් එකක් ආවට පස්සේ දැන් මේ හරි ඕඩර් එකක් ආවා දැන් කොහොමද මම ඩිලිවර් කරන්න ප්‍රශ්නේ දැන් ඔයාලට අන්තිමට තියෙන්නේ. දැන් මේකෙන් අපි බලමු කොහොමද ඩිලිවර් කරන්නේ කුමක් කරාද ඩිලිවර් කරන්නේ කියලා අපි මේකෙන් බලමු. ඊළඟ වීඩියෝ එකෙන් බලමු.